හෙලෝ ට්‍රැවලස් අද ඔයාලා එක්කන් යන්නේ මිහි මත දෙව්ලොවකට. හෙලෝ සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. අද ඔයාලා එක්කන් යන්නේ මිහි මත දිව්‍ය ලෝකයකට. ඉතින් මෙතන සර්ච් කරගන්න කුඹල්වල අසපුව මේන්නේ. මැප් එකට ගියපුවාම ඔයාලට අදාළ කරන ඩිරෙක්ෂන් එක තියෙනවා. ඉතින් වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේ ප්ලේස් එක කියලා. ඉතින් අද ඔයාලා එක්කන් යන්නේ කුඹල්වෙල මහමෙවුනා අසපුවට. මෙතන මාරම ලස්සන, මෙතන ඇඟට හරිම සෞම්‍ය පරිසරයක් තියෙන්නේ. රැට වෙනම ලස්සනක් තියෙන්නේ. මීදුම තියෙනවා, ලයිට් දාලා හරිම ලස්සනයි, දිව්‍ය ලෝකයක් වගේ. මෙතන මේ වතුර තියෙන්නේ මල් වලට පැන් යන්න. මෙතන මූණකට අතපය හොදා ගන්න ඒවට නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන බෝඩ් එකක් ගහලා තියෙනවා. අපි ගිහින් බලමු උඩට කොහොමද කියලා. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයගොල්ලන්ගෙන් බොහොම ආදරෙන් ඉල්ලනවා අපේ අනන්තේ channel එක subscribe කරලා මේ bell icon එක click කරලා අපේ වීඩියෝස් වලට like කරලා comment කරලා share කරලා අපිත් එක්ක set වෙන්න. එතකොට අපිට පුළුවන් මේ වගේ ලස්සන තැන් ඔයගොල්ලන්ට ගෙනල්ලා දෙන්න. ඉතින් මේ ස්ථානයට එන පාර තරමත් දුෂ්කර පාරක්. හදිසියෙන් එන්න පුළුවන් පාරක් නෙමෙයි, හිමීට කාලය අරගෙන එන්න ඕනේ පාරක්. වැහි කාලෙට එහෙම මෙතනට එන්නේ නැත්තම් තමයි වඩා හොඳ. අනිත් එක ඔයගොල්ලෝට කියන්න ඕනේ වෙසක් එකට මෙතන මාර විදියට සෙනඟ පිරුණා. ගොඩක් අයට මෙතනට එන්න බැරි වුණා. ගොඩක් අයව හරවල යවලා තිබ්බා. මගේ මිත්‍රයෙකුත් හරවල යවලා තිබුණා. ඉතින් අර කලින් මම වීඩියෝ එක කිව්වා වගේ මේ වගේ ස්ථානම නෙමෙයි, ඕනම තැනකට යද්දී සීසන් එකක යන්න දාගන්න එපා. ඒ වෙලාවට හරිම සෙනඟ ගොඩක් පිරීලා ඉන්න, කියන්නේ ඕනම සීසන් එකකදී ඕනම ස්ථානයකට සෙනඟ ගොඩක් රැස් වෙනවා. ඒක තමයි ක්‍රමය. ඉතින් ඒක නිසා මේ වගේ ලස්සන තැන් නිදාසේ විඳින්න පුළුවන් වෙන්න බෑ. ඒ නිසා මේ වගේ තැන් වලට යනකොට ඕෆ් සීසන් වල යන්න. හැබැයි එහෙම ලස්සන වෙන්නේ එක හේතුවක් තමයි ආලෝක පූජාව. හැමදාම මේ කාර්යාලයට ගිහිලා ආලෝක පූජාවට පිටසදායක වෙනවා. අදත් එහෙම තමයි. ලොකු සම්මානීය පළාතේ ජනතාවට ධර්ම දේශනා කළා. අවුරුදු 20කට වැඩි කාලයක් ඒ සම්මානයක් තිබුණා. ඉතින් ධර්ම දාන තියෙනවා. ඒ ධර්ම දානය තමයි ඔය පොත්පත් වලින් කාර්යාල වලට ගිහින් මිනිස්සු ගන්න. ඉතින් ඔබ ධර්ම පොත්පත් වල කාර්යාලයෙන් ගත්තනම් ගන්නවා නම් ඒ ඔබට කියවන්න. තව පොත්පත් කියවන්න දෙන්නේ. ඒක ශාස්ත්‍රීය කාර්යයක් කියනවා. මොනවද මේ අපුලන පුස්තකාලයක් පරිත්‍යාග කරන්න. ඒ හරියට සම්බන්ධන හැමදාම අනිත් දවසට උදේ 6 ඉඳලා රාත්‍රී 9 වෙනකම් විහාරේ විවෘතව පවතිනවා. මේ විහාරේ විවෘත කරන දවස්වල විද්‍යාසේවකයන් කියලා හිතුවේ. මේ විහාරේ
මිනිස්සු කියන්නේ මෙතන රෑට වෙනමම තැනක් කියලා. මාරම ලස්සනයිලු. ලයිට් දාලා මීදුම පෙරිලා හරිම ලස්සනට තියනවා කියලා තමයි කියන්නේ. අපිට පුළුවන්කමක් තිබුණොත් අපි වෙනම වීඩියෝ එකක් ගෙනල්ලා දෙන්නම් ඔයගොල්ලන්ට මෙතන රෑට දිස්සන විදිය. මෙතන කොහොමත් මට නම් හරිම ලස්සනයි. අපි මේ ආපු වෙලෙත් හරිම ලස්සනයි. මේක වඩා ලස්සනට දිස්සෙන්නේ රෑට කියලා කියනවා මිනිස්සු. ඉතින් අපේ අර වර්නින් එකේ කියනවා වගේ මේ වගේ තැන්වලට එනකොට ඔයගොල්ලෝ ගෙන කිසිම අපද්‍රව්‍යයක් බැහැර කරන්න එපා. මේ වගේ පරිසර පද්ධති මේ වගේ ස්ථාන අපි හරිම ලස්සනට තියාගන්න ඕනේ. මේ වගේ තැන්වලට එනකොට ඔයගොල්ලෝ ගාබේජ් බෑග් එකක් අරගෙන එන්න. ඉතින් ඔයගොල්ලෝ රැගෙන එන හැම අපද්‍රව්‍යයක්ම මේක දාගෙන නැවත රැගෙන යන්න. මේවා ඉතින් අපි පිරිසිදුව තියාගමු. ශරප්පු දෙක දාගෙන යන්න. මේ තියෙන්නේ මෙතන වාහන පාක් එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ගේ වාහන පාක් කරන්න පුළුවන් මෙතන. මුදුනම තියෙන්නේ. එහෙමනම් අලුත් travel video එකකින් හමු වෙනකම් අවසාන වතාවටත් ඔයගොල්ලන්ගෙන් බොහොම ආදරෙන් ඉල්ලනවා අපේ අනන්තේ channel එක subscribe කරලා මෙතන තියෙන bell icon එක click කරලා අපේ videos වලට like කරලා comment කරලා share කරලා අපිත් එක්ක set වෙන්න. එතකොට අපිට පුළුවන් දිගටම මේ වගේ ලස්සන තැන් ඔයගොල්ලන්ට ගෙනල්ලා දෙන්න. එහෙමනම් අලුත් video එකකින් හමු යමු. මේ සුන්දර රස්තියාදුවේ අත්පොත අනන්තේ.